දරුකමට හදාවඩාගත්ත අවුරුදු දෙකක කුඩා දරුවෙකු අමානුෂික වදහිංසාවලට භාජනය කර මරා දැමීමේ සිද්ධියකට සම්බන්ධ අඹුසැමි යුවළකට අධිකරණය විසින් ලබා දුන්න තීන්දුවක් ගැන තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ තුල ඊටාම සංවේදී කරුණු අන්තර්ගත වෙනවා. ඒ නිසා ඔබ ඊටා සංවේදී පුද්ගලෙක් නම් මේ වීඩියෝව නැරඹීමෙන් වළකින්න. එහෙනම් වීඩියෝට ගිහිල්ලා විස්තර කතා කරමු. මේ සිද්ධිය වාර්තා වෙන්නේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයෙන්. මාලිගාවත්ත ප්‍රදේශයේ වාසය කළ හුසේන් සහ ෆාතිමා කියලා අඹුසැමි යුවළා. ඉතින් මේ දෙන්නට ගෑනු දරුවන් දෙන්නෙක් සිටියා. නමුත් ඔවුන් මේ පිරිමි ළමයෙකු අපේක්ෂාවෙන් කාලය ගත කළා. මෙසේ ඉන්න අතරතුර අසල්වාසී කාන්තාවක් පිරිමි ළමයෙකු ජාතක කළා. නමුත් මේ කාන්තාව දැඩි ආර්ථික අපහසුතාවලින් ජීවත් වන තැනැත්තියක් නිසා ඇයට මේ කුඩා දරුවා රැකබලා ගැනීම අපහසු කාරණයක් වුණා. ඉතින් මේ ෆාතිමා සහ හුසේන් කල්පනා කළා මේ දරුවව දරුකමට හදාගන්න. ඉතින් මේ යෝජනාව අසල්වැසි කාන්තාවට ඉදිරිපත් කරන්නත් මේ අය තීන්දුව කළා. ඒ අනුව දවසක් මේ කාන්තාව හම්බ වෙලා මේගොල්ලෝ තමන්ගේ අදහස ප්‍රකාශ කළා. ආර්ථික අපහසුතාවලින් සිටි මේ කාන්තාවට මේක ලොකු සහනයක් වුණා. ඒ කාන්තාව එකද වුණා මේ කුඩා දරුවව දරුකමට හදාගන්න හුසේන්ට සහ ෆාතිමාට බාර දෙන්න. ඒ අනුව මේ දෙන්නා මේ දරුවව අරගෙන දරුකමට හදාගත්තා. නමුත් කාලය ගත වෙද්දී තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. කල්ගත වෙද්දී මේ කුඩා දරුවට හුසේන් සහ ෆාතිමා වෙනස්කම් පාන්න පටන් ගත්තා. ඔවුන් මේ කුඩා දරුවට හිරිහැර කරන්නත් පටන් ගත්තා. ඉතින් මේ ආකාරයෙන් කාලය ගත වෙද්දී දවසක් මාලිගාවත්ත පොලිසියට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ දුරකථන ඇමතුමේ සඳහන් කරලා තිබුණ කාරණය තමයි මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවෙකුගේ මృత ශරීරයක් තිබෙනවා. මේ මృత ශරීරය පරීක්ෂණයකින් තොරව බොමදානය කරන්න නිවසියන් සූදානම් වන බවට. ඒ අනුව එම තොරතුර ඔස්සේ මාලිගාවත්ත පොලිසිය අදාළ නිවසට ගියා. ඒ නිවසේ සිටියේ වෙන කවුරුවත් නෙමෙයි හුසේන් සහ ෆාතිමා. ඉතින් පොලිසිය මේ නිවස පරීක්ෂා කළා. ඒ අවස්ථාවේදී පොලිසියට හමු වුණා කුඩා දරුවෙකුගේ මృత ශරීරයක්. ඉතින් මේ මృత ශරීරය බාරගත්ත පොලිසිය අධිකරණයටත් කරුණු වාර්තා කළා. ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිද්ධ කළා. මේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව වෛද්‍යවරයා මතයක් පළ කරලා තිබුණා මේ දරුවාව පිළිසුම් තුවාලවට ලක් කිරීම හේතුවෙන් ඔහුගේ මරණය සිදු වී ඇති බව. ඒ අනුව මිනිමැරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හුසේන් සහ ෆාතිමා යන දෙන්නට කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළා. දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ බිනිසුරු සුජීව නිශ්ශංක මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිශ්චයකාරවරයා කියා සිටි කාරණය තමයි මේ මියගිය දරුවාගේ මృత ශරීරයේ තුවාල 90ක් පමණ තිබෙන බවට වෛද්‍යවරු විසින් සොයාගෙන තිබෙන බව. මේ තුවාල සියල්ලම පහරේ පිළිසුම් තුවාල විවත් විශේෂත්වයක් බවයි විනිශ්චයකාරවරයා සඳහන් කළේ. ඉතින් මේ දරුවා මේ විත්තිකරුවන් බාරයේ සිටි බැවින් මේ තුවාලවලට විත්තිකරුවන් ඍජුවම වාකියන්න ඕන කියලා විනිශ්චයකාරවරයා සඳහන් කළා. ඒ අනුව මේ දරුවාගේ මරණයට විත්තිකරුවන් වාකිය යුතු බවත් ඒ අනුව ඔවුන්ව මිනිමැරීමේ චෝදනාවට වරදකරු කරන බවත් විනිශ්චයකාරවරයා පැවසුවා. නමුත් විත්තිකරුවල් එම චෝදනා ප්‍රතික්ෂේප කළා. ඔවුන් සඳහන් කළා මේ කුඩා දරුවව තමන්ගේ දරුවෙක් වගේ හදා වඩාගත් බව. නමුත් විනිශ්චයකාරවරයා ප්‍රකාශ කළේ ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව මේ විත්තිකරුවන්ගේ බාරයේ සිටියදී අදාළ දරුවා විශාල වදහිංසනයකට භාජනය වී තිබෙන බව. ඒ වගේම දරුවාගේ වෘෂණ කෝෂ පවා කපා දමා තිබූ බව මරණ පරීක්ෂණ වාර්තා පිරික්සීමේදී පෙනී යන බවත් විනිශ්චයකාරවරයා ප්‍රකාශ කළා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ මිනිමැරීමේ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබට තහවුරු කරලා තිබෙන නිසා
ඔවුන්ව මිනිමැරීමේ චෝදනාවට වරදකරු කර ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිශ්චයකාරවරයා තීන්දුව කළා. මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අපගේ channelය subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබගේ සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලතම ශක්තිය බව සඳහන් කරන්න කැමැති.